අයිබෝවන් ගුරුවරුනි ඔබට EB එක්සෑම් එක ඒ කියන්නේ දෙවන කාර්යක්ෂමතා කඩවීම් විභාගය දැන් ඔන්න මාර්ගගත ක්‍රමයට ඇප්ලිකේෂන් එක දාන්න ඇවිල්ලා තියෙනවා. ඔබට මේ 7 වෙනි මාසේ 20 ඉඳලා අගෝස්තු මාසේ 10 වෙනකන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. කවුද මේ විභාගෙට දාන්නේ? විශේෂයෙන්ම මේ එක්සෑම් එක ඇප්ලයි කරන්න ඕන 2 ශ්‍රේණියට මේ වෙනකොට ගිහින් ඉන්න අවුරුදු 10 අවුරුදු 4ක් ඇතුළත මේ විභාගෙ ඉල්ලීම් කරන්න ඕන. එතකොට අපි බලමු මේ එක්සෑම් එක ඉල්ලීම් කරන්න කලින් එහෙම නැත්නම් මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කලින් ඔබ ගාව මෙන්න මේ තොරතුරු ටික තියාගන්න ඕන. ඒ තොරතුරු ටික තියාගෙන මේක ෆිල් කරන්න ගත්තොත් ඔබට ලේසි. ඒකට කියන්නේ හේතුවකුත් මම තියෙනවා මේ බලන්න. ඔබ ගාව ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕන. ඔබ ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්නම් මේ වෙනකොට ඔබ ඊමේල් ඇඩ්‍රස් එක ක්‍රියේට් කරගන්න. ඒක ක්‍රියේට් කරගෙන තමා ඔබ මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පටන් ගන්න. ඒ වගේම ඔබගේ හැඳුනුම්පත් අංකය, පත්වීම් දිනය, පත්වීම් ස්ථීර කළ දිනය, ඒ වගේම ඔබ 2 ශ්‍රේණියට දාපු දිනය. ඒ කියන්නේ 2ට වැටුණු දිනය ඔබ ගාව තියෙන්න ඕන. එතකොට අපි දැන් බලමු කොහොමද ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්නේ සබ්මිට් කරන්නේ සර්ව් කරගන්නේ කියන එක. එහෙනම් අපි ඉස්සෙල්ලාම Google browser එකක් ඕපන් කරගන්නවා. ඒකෙදි සර්ච් බාර් එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න. මම ඔයාලට කරලා පෙන්නනවා. ඒ විදිහට ඔබට කරගෙන යන්න පුළුවන් දිගටම. ඔන්න Teacher Service Second EB Exam 2026. එහෙම නැත්නම් Teacher Service Second EB Exam 2026 කියලා ඔබ මේ සර්ච් බාර් එකේ ටයිප් කරන්න. ටයිප් කරලා ඊට පස්සේ මේක දැන් අපි දැන් ඔන්න ඇප්ලයි කරන්න යන්නේ. පහළට ස්ක්‍රෝල් කරන්න. ස්ක්‍රෝල් කරගෙන යනකොට ඔබට හම්බ වෙනවා ඔෆිෂියල් ලින්ක්ස් ටිකක්. ඒකෙදි රෙඩ් මාක් එකකින් ඔබ තියෙනවා ඇප්ලයි ඔන්ලයින් කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔබට ඔන්න එනවා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ඔබ නිකම්ම ලොග්ඉන් වෙලා තියෙන්නේ. දැන් ඒකෙදිත් ඔබ ස්ක්‍රෝල් කරගෙන පහළටම යන්න. එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ වෙනත් එක්සෑම් තියෙනවා. හැබැයි ඔබේ එක්සෑම් එක තියෙන්නේ අන්තිමටම වගේ කොටසේ. ඒක තියෙන්නේ ජුලයි 20 ඉඳලා ඔගස්ට් 10th වෙනකන් වගේ. එතකොට එතනදී ඒකෙදි ඇප්ලයි කියන එක ඔබ ක්ලික් කරන්න ඕන. එතකොට ඇප්ලයි කරපුවම ඔන්න ලොගින් ෆෝමැට් එකක් එනවා. ඒක ආවහම ඔබට තියෙන මුලින්ම ඔබගේ NIC නම්බර එක එතන ටයිප් කරන්න. NIC නම්බර එක, ඒ කියන්නේ ID නම්බර එක ටයිප් කරනවා. ඊට පස්සේ ඔබගේ ෆෝන් නම්බර එක. මේකට තමයි ඔබට OTP නම්බර එකක් එන්නේ. ඒ නිසා ඔබ ළඟ තියෙන ෆෝන් නම්බර එක තමා මෙතනදී ටයිප් කරන්න ඕන. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න. ඊට පස්සේ ඇග්‍රි කරලා ඒක ටික් කරලා ඊට පස්සේ I am not robber මේ අවස්ථාවේදී ඔබට මේ next කරපුවාම ඔබට සමහර විටකදී pictures තෝරන්න ඒවි. හේතුව තමා සමහර අයට නෑ. සමහර අයට එනවා pictures තෝරන්න. එහෙම තෝරන්න ආවොත් same pictures තෝරලා ඔබ select කරන්න. ඊට පස්සේ දැන් නැත්තම් සමහර අයට නිකම්ම verify code මේ කියන්නේ OTP නම්බර එකක් එනවා. ඒක verify කරගන්න. ඔබගේ ෆෝන් එකට ආපු OTP නම්බර එක දාලා ඒක සබ්මිට් කරන්න. දැන් ඔන්න ඔබ ඒක සබ්මිට් කළා. ඊට පස්සේ ඔබට දැන් තියෙන්නේ ඔබගේ ඩීටේල්ස් ටික දාන එක. ඔන්න දැන් ඔබගේ තියෙන ඇප්ලිකන්ට්ගේ NIC නම්බර එකෙන් පටන් අරගෙන ඔන්න medium town service province zone කියන එක. ඒකෙදි ඔබ මුලින්ම medium ඔබ ඉල්ලන්නේ සිංහලද ටැමිල්ද ඉංග්‍රීසිද කියන එක. ඒකෙදි ඔබ සිංහල නම් සිංහලට සිලෙක්ට් කරගන්න. ටැමිල් නම් ටැමිල්. දැන් මෙතනදී මගේ එක මම දාලා තියෙන නිසා මුලින් මේක වැටිලා තියෙනවා. නමුත් ඔබට ඒක එන්නේ සිලෙක්ට් කරන්න. ඒ නිසා මතක තියාගෙන සිලෙක්ට් කරන්න. එතකොට ඊළඟට එන්නේ ඔබගේ ඔබට මේ ඔබ විභාගේ ලියන සෙන්ට් එක තෝරගන්න. ඒ කියන්නේ ඔබ කොහෙටද ඔබට ආසන්නම නගරය කොහෙද කියන එක තමයි මෙතනදී දාන්න තියෙන. එකත් සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඔබේ රයිට් සයිඩ් එකේ ඇරෝ මාක් එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවාම ඔබට ආසන්නම නගරය මෙතන එනවා. එතකොට ඔබට දැන් එතනදී ආසන්නම විභාග මධ්‍යස්ථානය තෝරගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ දෙවෙනි second place එක. ඔබට ඊළඟට ආසන්නම නගරය මොකක්ද කියන එක ඔබ ඊළඟට තෝරන්න. ඊළඟට ආසන්නම නගරය තෝරගත්තට පස්සේ ඔබ
පළාත් පාසලක්ද ජාතික පාසලක්ද කියන එක තමයි ඊළඟට තෝරන්න තියෙන්නේ. ඔබ පළාත් පාසලක නම් පළාත් පාසල් කියලා දාන්න. ජාතික පාසල් නම් ජාතික පාසල් කියලා එතන සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔබ සේවය කරන පාසල අයිති පළාත. ඒ කියන්නේ ඔබ දැන් අපි හිතුවොත් එහෙම ඔබ කොළඹ නම් වැඩ කරන්නේ ඔබ උතන දාන්න ඕන වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා. එතකොට වෙස්ටර්න් ප්‍රොවින්ස් එකෙන් තමයි ඔබට අදාළ පළාත. ඊළඟට ඒ පළාත අයත් කලාපය සෝන් එක මොකද්ද කියලා අධ්‍යාපන කලාපය මොකද්ද කියන. එතකොට ඒක කොළඹ ඒ කියන්නේ මේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ කොළඹ එකට කියලා මම නිකන් මේක දාලා තියෙනවා. ඔබ අයිති කලාපය තෝරන්න. ඊළඟට ඔබගේ පර්සනල් ඉන්ෆර්මේෂන් ලිස්ට් එක තියෙන්නේ. එතනදී ඔබගේ සම්පූර්ණ නම බ්ලොක් කැපිටල් එකකින් විශේෂයෙන් ඔන්න අපි කිව්වොත් එහෙම රාජකරුණා හේරත් මුදියන්සේලාගේ ප්‍රමෝදි පෙරේරා අන්න ඒ විදිහට ඔබ සම්පූර්ණ නම බ්ලොක් කැපිටල් වලින් ටයිප් කරන්න ඕන. එතනදී හොඳට මතක තියාගන්න ඔබගේ ඊළඟට එන නම ඒ කියන්නේ විශේෂයෙන්ම ඔබගේ අවසාන නම ඉස්සරහට දාලා ඊළඟට මුල් නම් කැලේ ටික ඊට පස්සේ දාන්න වෙන උදාහරණයක් කිව්වොත් මේ ඊළඟ එකේදී පෙරේරා RHP පෙරේරා RHP ඒ විදිහට තමයි RHMP පෙරේරා RHMP කියන එක දාන්න ඕන. ඊට පස්සේ ඔබ ජෙන්ඩර් එක ඒ කියන්නේ ඔබ මේල්ද ෆීමේල්ද කියන එක ඔබ අයිති ජෙන්ඩර් එක දාන්න. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය ටයිප් කරන්න. එහෙම නැත්නම් එතන අයිකන් එකෙන් ඔබට පුළුවන් සිලෙක්ට් කරගන්න ඔබගේ උපන්දිනය. ඊට පස්සේ උපන්දිනය දැම්මට පස්සේ ඔබගේ මොබයිල් නම්බර් එක දාන්න. ඊට පස්සේ මෙතනදී මොබයිල් නම්බර් එක දාපුවාට පස්සේ ෆික්ස් TP එක එනවා. එහෙම නැත්නම් ෆික්ස් මොබයිල් නම් ටෙලිෆෝන් නම්බර් එක. ඒකෙදී සමහර විටකදී එහෙම නැත්නම් ඔබගේ කාගේ හරි ගෙදර කෙනෙක්ගේ එකක් හරි එතෙන්ට දැම්මට ගැටලුවක් නැහැ. ඊට පස්සේ දාන්න ඔබ විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක්ද කියන එක යස්ද නෝද කියන එක දාන්න ඕන. එතනදී ඇත්තටම ඔබට විශේෂ අවශ්‍යතා කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම පහළ යස් දැම්මනම් පහළ ඒකට මොකක්ද ඔබගේ විශේෂ අවශ්‍යතාවය කියලා ලියන්න. විශේෂයෙන්ම ඔබ වාචික පරීක්ෂණයක් නම් ඔබට ඕන. එතනදී ඔබ අනිවාර්යයෙන්ම ඒක දාන්න ඕන. එහෙම නැත්නම් නෝ නම් එතනදී නෝ කියන එකත් ලියන්න ඕන. ඊට පස්සේ ඔබගේ සර්විස් ඩීටේල්ස් ටික එන්නේ. ඒ සර්විස් ඩීටේල්ස් වලට ඔබ පත්වීම් දිනය සිලෙක්ට් කරන්න හෝ ටයිප් කරන්න තියෙන ඔබගේ පත්වීම් දිනය. එතනදී පත්වීම් දිනේ දැම්මට පස්සේ ඔබ සේවය ස්ථිර කරලා තියෙනවද නැද්ද කියන එක යස්ද නෝද කියන එක දාන්න ඕන. යස් නම් කවද්ද ස්ථිර කළේ කියලා දිනේ දාන්න ඕන. ඒ දිනේ දාන්න ඕන. ඊළඟට ඔබ මේ දැන් ඉන්න වර්තමාන ශ්‍රේණිය කියන්නේ දෙක ශ්‍රේණියට ඔබ පත් වෙච්ච දිනේ කවද්ද කියන එක. ඒකෙදී ඔයා ඒ දිනේට වැටුණු දවසේ එහෙම නැත්නම් ඔබට දෙකේ දෙකට ගිය දවසේ ඔබ දාන්න ඕන. ඊළඟට ඔබ වර්ක් කරන පාසල ඔබ වැඩ කරන පාසලේ නම දාන්න ඕන. එතකොට ඒ ඔක්කොම දාලා ඊට පස්සේ ආපහු ඔබ උඩට පාරට ස්ක්‍රෝල් කරලා බලන්න. ඒක නිවැරදිව ඔබ මේක ෆිල් කළාද කියන එක බලලා ඊට පස්සේ ඒක සර්ව් කරගන්න. සර්ව් කරාට පස්සේ ඔබ මේක සබ්මිට් කරන්න. සර්ව් කරාට පස්සේ සබ්මිට් කරන්න. මේ සර්ව් කරගත්තට පස්සේ ඒකේ print එක අරගන්න. ඔබ සර්ව් කරගත්තට පස්සේ ඔබගේ ෆෝල්ඩර් එක මේක සර්ව් වෙනවා. ඊට පස්සේ ඒකේ print එක අරගෙන print එකේ විදුහල්පතිගේ අස්සන අරගෙන ඔබත් අස්සම් කරලා විදුහල්පතිගේ අස්සන අරගෙන කලාපේ ගිහිල්ලා කලාපෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හෝ ඔහු විසින් බලය පවරපු ඒෝ එහෙම නැත්නම් සංවර්ධන අධ්‍යක්ෂක පරිපාලන අධ්‍යක්ෂක කාට හරි කමන්නේ අධ්‍යක්ෂකවරයෙකුට කියලා අස්සන අරගෙන ඩේ ස්ටෑම්ප් කරගන්න. ඩේ ස්ටෑම්ප් නැත්නම් දිනේ දාගෙන ඒ print out එක ඔබ ළඟ තියාගන්න. ඒක ඕන වෙන්නේ හදිසියෙන් හරි ඔන්ලයින් ඇප්ලයි කරනකොට යම්කිසි දෝෂයක් වෙලා තියෙනවා නම් ඒක අපිට අපි ගාව print එකේ තියෙන නිසා නිමතොරතුරු ඒක නිසා අපිට ඒකින්ද පරිස්සම් කරලා අරන් තියාගන්න වෙනවා ඇඩ්මිෂන් එක ඔබ අතට පත්වන තුරු. එහෙමනම් මම හිතන්නේ ඔබ
ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් නිවැරදි ආකාරයට ඔබගේ එක්සෑම් එකට අදාළව මම හිතනවා ෆිල් කරන්න ඇති. ෆිල් කරගන්න පුළුවන් ඔබට. අපි ඔය මේකේ ලින්ක් එක දානවා මේ පහලින්. ඔබට පුළුවන් ඒකෙන් අරගෙන මේ සයිට් එකට යන්නත් පුළුවන්. එතකොට ඒ වගේම මේක දැන් ඔබට හොඳට පැහැදිලි වුණා නම් මේ විදිහට ඔබට ඇප්ලයි කරන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන් ඔබ මේක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා තව කෙනෙකුට මේ ඇප්ලිකේෂන් එක හොඳට ෆිල් කරගන්න අවස්ථාව කරගන්න පුළුවන් වෙන විදිහට ෂෙයා කරන්න. එහෙනම් ආදරණීය ගුරුවරුනි ඔබට බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එක නරඹලා මම අර කිව්ව විදිහට මේක සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.